Hi Dietla. ඔන්න රෑ වෙලා මම වීඩියෝ එකක් අරගෙන ආවා. හැමදාම අහනවනේ අක්කේ රෑට කනවද? රෑට කන්නේ මොනවද? කියලා අහන නිසා ඔන්න මම රෑට කන්න ඔයගලන්ට පුළුවන් පොඩි කෑමක් හදන්න යන්නේ. මේක අපිට ඕන වෙනවා විතර හතරක්. Chinese salad pula onion butter ගොඩක් කට්ටිය අහලා තිබුණා අක්කේ මොකද යූස් කරන බටර් එක කියලා. ඉතින් මම ඇන්කර් බටර් තමයි යූස් කරන්නේ. මම නම් ගන්නේ salted butter එක. මේකේ මේදය 81 ග්‍රෑම් C එකට ලුණු 1.550 සීනි නෑ. මේක තමයි මම යූස් කරන්නේ මගේ ඩයට් එකේ කෑම හදන්න. ලුණු චුට්ටක් මේ විදිහට කපා ගන්න. තව ලුණු කෑල්ලක් මම භාගයක් ඉතුරු කරගත්තා. ඒක අපි ශවුමට කපා ගමු මෙහෙම. ඕකේ. ඊට පස්සේ පිත්තර දෙකක් අපි ලියාරගේ එක හදලා ඉමෙස්ලා බොයිස් ටික දෙවිද මේ විදිහට පෑන් එකට බටර් කෑල්ලක් දාගත්තා. පැප්‍රිකා පවුඩර් ටිකක් මේකට එකතු කරගන්නවා. හරියට රසයෙන් ආලු සුළු ටික දාගන්න. කුකින් හර්බ්ස් ටිකක් තියෙනවා. ඒ ටික දාගන්න. ඕකේ දැන් මම උගලට පෙන්නන්නම් මම මොකද හදන්න යන්නේ කියලා. අපි මේකට මේ ටික දාගෙන එන්න. ඒක හැදෙනවා නුනේ. ඊට පස්සේ මේ විදිහට සලාද කොළ ඔයගොල්ලෝ මේ විදිහට තියන්න. හරියට තියලා මේක කාම වෙන්න පොඩ්ඩක් මෙහෙම ලුණු දාගන්න මේ විදිහට. මේ විදිහට දාගෙන ඉතරේ අපේ පොඩි මේ විදිහට ටඩා එනවා. ඒවම අපි හොට් සෝස් එක පොඩ්ඩක් ගන්න අපි දෙන්න. ඊට පස්සේ මේක මේ ආකාරයට මේකට චීස් සහිත බලන්න රසයි. අපි ඉතින් එන්න මුත් නැහැ. ඒක තමයි මේක හදාගන්න. ඊට පස්සේ මේක සම්යම් වලට විසර සම්යම් වලට කරේ ඕනේ. සම්යම් ටිකක් මේක ඉතින් යහම එකතු කරගන්න. ඊට පස්සේ ලුණු අන්චුදා මේක එකතු කරගන්නවා. ධ්‍යානත් නම් සැර වැඩි වෙන්නේ නැහැ. ඕකේ දැන් අපි මේක අර විදිහටම මේකට මේ හොඳට ඔයගොල්ලෝ අර පේපර් එකක් තියලා ඉතුවරම් හොඳයි. මට මේ ගෙදර මුකුත් නැහැ. ඒක නිසා මට ඒක උතාන්න බෑ. පේපර් එකක් නැහැ. පොඩ්ඩක් ප්‍රශ්නේ.
මාර රසයි, සරයි, සම්යන් රසයි. විතර ඔක්කොම තියෙනවා. අර බඩගිනි වෙලාවට රැට හදාගෙන කන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේක තේ එකක් එක්කුණත් පට්ට. හදලා බලන්න. කමෙන්ට් එකක් දාන්න.